අපි මට දැන් හපන්නලා තියෙන දත් මිටි. අනේ ඉතින් ඒ දීපු එක්කනට දෙන්න කියනවා මේක. හලෝ කොහමද? ඔන්න ගොඩ දවසකින් vlog එකක් අරගෙන ආවා. අපි ගෙදර මාරු කරා. ඒකට අලුත් ගෙදරකට ආවා. ඒකේ vlog එක තමයි තියෙන්නේ. මෙලෝ වැඩක් කරන්න නැතුව වැඩ කරන්න කියලා ඇවිල්ලා. ෆිල්ම් බලලා මල්ලි. ඔන්න තාත්තේ. හායි. කට්ටිය ඔක්කොම වැඩ. මේ ගෙදර මෙලෝම වැඩක් කරන්න නැති මනුස්සයම මේ ඉන්නේ. මෙලෝම වැඩ නැහැ වැඩ කරනවා කියලා ආවා. මෙයාගේ යාළුවෝ බලන් ඉන්නවා නම් මෙයා අද පන්ති ආවෙත් නැතුව මේ අපේ ගෙදර රස කරනවා කියලා ආවා නම් මෙන්න අපේ ගෙදර රස කරන්නේ නැහැ. මේ ෆිල්ම් බලනවා. ඔන්න තත්ත්වෙ. මොකද්ද? අඬ මුකුත් නැහැ. අද අපි හඳ දෙන්න. මොකද්ද මොනවද ඕනේ අපි දැන් යනවා බින්චුන් එකට මෙයාට මොහොරි අරන් යන්න මොනවද වැඩක් කරන්නේ නැතුව කියලා. මගේ ෆේවරිට් අර මේ බ්‍රවුන් ෂුගර් මිල්ක් බෝබා එක අරන් එන්න. අප මට දැන් හපන්නලා තියෙන දත් මිටි. අපි බඩේ රිංගු හැදුවා. වැඩ නිසා උයන්න. අම්මකද? අම්මලා බඩගින්නේ. බයි. ගුණදුස. කහයින් නෝ පාර පයින්න ඕනේ. හරි. කපාරේ ඉන්නවා. අම්මෝ. එනේ? හොඳයින්. අර මේ පාට ගන්න. ආයේ මොනවද ගන්න? තමයි 12ක් තියෙනවා. ඒක හොඳයි වගේ. ඒකම එන. අවුයි. අපි දැන් මේ අත්‍යවශ්‍ය විතරයි ගන්න කියන අපි දැන් පරිණතයිද? ඔව්. දැන් පරිණත වෙලා. පුදුම හිත හොඳ මිනිස්සෙක්. බලන්න ඉතින්. හායි. හායි. ආපුත් ගමුනේ. නෑනේ. ඔයා ගෝව ගන්නවද? අම්මචි. ආයෙ ගෝව ගන්න? ඔව් ඉතින් ගෝව කියන්න හොඳ නැහැ. ආයෙ හදනව ඈ? ඔකේ. මොන බෑගද? ලැජ්ජ නෑනේ ඔයාටත් අනේ ගෝව ගන්න. ඔව් වෙනවා. ආයෙ හදනවා ඉතින් මං ගෝවම. අයියෝ කඩන්නේව? මෝරලද නැද්ද කියලා බලන්න. සැරෑව්. ඊට පස්සේ අපි ෆැබ් එකට ආවා අම්මට පගාවක් දෙන්න. ඊට පස්සේ මල්ලි වැඩක් නම් කරේ නෑ. ඇත්තම කියන්න ඕනේ. යාගේ යාළුවෝ බලනවා නම් එනනම් ඉතින් එයාට මොන හරි ගන්නන් කියලා වින්චිනවා. ගන්න. ගන්න. මෙන්න අම්මට අපිට මේක උදව් කරනවට ඒක පොඩක් හැඩේ ගණන් ගන්න මම අතින් පොඩි. දැන් මේ පේපර් එකක් දීලා මේකෙන් කොහොමද මේක කරන්නේ මම දන්නේ නැහැ. ඇත්තටම මම දන්නේ නැහැ. අනේ ඉතින් ඒ දීපු එක්කනට දෙන්න කියනවා මේක. මෙයා ගන්න මම දන්නේ නැහැ. මෙන්න මේක මේවා කරලා දෙන්න අපිට. අයියෙන් ගම බඩේ දෙක. ඕ අයියෙන් ගොඩ පිට කරලා යනවා. අපි වෙනකන් පොඩි ටච්චක් දීලා. ඔව් වෙන එකකින් මේක කරුවා නේද? අපි වෙනදා මේ ප්ලාස්ටික් ගන්න දෙන්න මේ ළඟදී නම් ගාව මෙන්න මේක කොහොමද දෙන්නේ? අපි ගියා. මේ මගේ ෆේවරිට් එක. හැබැයි මේ මේක ගහනක තමයි වැඩි. ප්ලීස් අනේ ඔයාලා නේද මේක හරි අමාරුයි. මේ ටේප් එකෙන් අර මේ ටේප් එකක් නේ තියෙන්නේ මේක. ඉතින් අර මගේ අනිත් අර තියෙන්නේ බට. කලින් අම්බෙච්ච අපි මේක බහයි. බහනේ. පාන්නේ මං වගේ කකෙන් කිට පින්නනේ මට ඔක කියන්නේ. මට කවබ. මේ සෝගාල වැඩ අපි දෙන්න කරනවා. මොනවා කරන්නත් කාලේ ඉන්න බෑනේ මල්ලි. වැඩ.
වැඩ කරන්නේ. මේ ඇතිනේ වාට යන්න ඊටමනික. අඩි දෙකක් තියෙනවා. මට මදි මම යන්නේ සයිස් එකක් විතර. දවස් දෙකටම පපඩම් බඳිනවා. දවස් දෙකකට මම පපඩම් බඳින්නේ මම මේ වැඩ මේ මාළු බැද්දා. කමන්නේ හිත හැදෙන්න වැඩ කරනවා කියලා වෙන්න. අනේ මේ යන්න. දවස් දෙකටම කරේ පපඩම් බැද්ද එක. ඕම් බලන්න ඔයාලා වාරගෙන වහිනවා. අර දෙවිදේ කඩයනේ අපිට තියෙනවා කරවිලයි බටුයි මාළුයි හරි පුයයින ඒව ලස්සන ටිකයි ඉතින් මේ හටි කියන විදියට මල්ලි කන්නේ නැද්ද මං කවන්නද මම නාති මම මේ වැඩ කරලා හරියම හංසෙයි හරිද ඔයා මේවා කනවා නෑ නෑ මම කන්නේ මාළු මේ මාළු කරලා දාලා කන්න කරවිල කන්නේ හරි හරි පපඩම් කන හයිද හයි එද එල ඔන්න ඉතින් වැඩි අපේ අම්මා අම්මා කේක් කන්නයි යන්නේ අනේ ඔය යගන්න කොපිරයිට් කරලා දිනවා මට නැත්තම් කාලා කියන රහයිද කියලා අම්මා මේ ගේ අස් කරාට තමයි දෙන්නේ ඔන්න ඉතින් ඒ අස් කරාට මට ලැබෙන තෑග්ග මේ මෙච්චරයි. දෙන්නේ මම වාගන්න ඇස්විඳී මේ නෑ මොනවාද මේ සාපේ කිටියොත් මොනවද මල්ලි පච කියන්නේ ඔන්න කන කේක් කෑල්ල. කොයි ගත්තද එයාට නම් දෙන්න වටින්නේ නැහැ කිසිම වැඩක් කරේ නැහැ ආ මුතු කෑල්ලක් කෑවා. ඔව් what is this කුරු ටිකක් අතන සාපේ කිටියොත් පේනවා සරුංගලයක් කියනවා අනේ අපිත් සරුංගලයක් හදමු ආ දෙකක් තියෙනවා ආ ඔව් මේ තියෙන්නේ. ආ දෙකක් තියෙනවා අර ඒ කූරියත් ගන්නවා අර. යා අපිත් හදමුද ආ හදමු. මගේ කලිසම මගේ මේ ඕ කියන්න එපා එයා යන්න මෙතනින් යන්න මම කලිසම කරලා දීලා යන්න ඇත්තටම මගේ කලිසම තමයි මේ අදයිනේ පිස්සු වගේ කලින්. අපි බීච් යන්න යන්නේ යන්න විල නැද්ද තාම මම කොකටත් කියලා පල්ලෙන් ඉන්න තිබ්බා. කුණ්ඩිකද යන්න හා පෙන්නන්න වල මම අරන් දීපු අච්චාරු එක දැක්කනේ මම අරන් දුන්නේ එතනට සල්ලි ඉල්ලනවා. ඔව් සල්ලි නෑ ඉතින් ආය මම අරන් දුන්නා වන් ළමයා අනේ හයි කියුට් ඒ වගේ බල්ලෙක් තිබ්බ හිටියා ඔය. මටත් කියුණා බීච් යනවා කිව්වට ඇත්තටම බීච් යන්න බැරි වුණා. ඉතින් ඒක නිසා අපි ඊදේතට තමයි ආවේ මොකද අම්මලා මීට කලින් ඇවිල්ලත් නැහැ. ඉතින් අම්මලත් එක්ක ආවා චුට්ටක් නිදහසින් කියලා. මොකද මට ඉතින් ඔයාලට විස්තර කියන්නත් බැරි වුණානේ. අපි අලුත් ගෙදරකට නුණා. ඉතින් අද ඒවාස් කරා. දැන් තමයි පොඩක් අස් කරලා ඉවරුනේ. සමම මේ vlog එක edit කරන්නේ. මොකද ගොඩාක් තිබ්බ බඩු අස් කරගන්න. මොකද අලුතෙන් අපි ඔක්කොම බඩු ගෙනාවනේ. ඊපස්සේ අස් කරගන්න තිබ්බා. ඉතින් ඒක නිසා තමයි මට vlog එකක් ගේන්නත් බැරි වුණේ. ඉතින් දැන් අද ඔක්කොම කරලා ඉවරයි. අපිට හම්බුණා මෙන්න අපේ වීඩියෝ එකක් මූ මෙන්ෂන් කරලා තිබ්බා මේක බලපන් කියලා. අයියෝ ආතල් හලෝ අපි එච්චර ෆේමස් නේ මිනිස්සු රිවිව් කරන්න තරම් මම නිකන් මේ කැහුට් එක් වගේ ඒකේ ඒක කරන්න වෙන දැන් කාලි ඉවරයි නෝ අන්තිම ටික ඉන්න ඒක රහය ඒක ඇත්තම රහයි Oh my god කඩේද? oh my god. so posh anyway ඒ third class people කඩල hi hi රැට මේවද yes රහයිද රහ දන්න කෑවේ නෑ පිපිඤ්ඤක් දෙනවා පිපිඤ්ඤ බැදලා පිපිඤ්ඤ බෙදලා නූල්ලස් කපලා yes පිපිඤ්ඤ බැදලා තෙල් දාලා නූල්ලස් කපලා නූඩල්ස් කපලා අම්මා බටු මොජෝ තිබ්බ එක තරන් ගියා දවල් හදපු පපඩම් තෙල් දාලා
හොඳයි. මගේ පිඟාන බෙදන්න. මේ මොනවද? අල බෙදිද? සෝසේජ්. ඈ? අමල්කි. එන කම. සෝසේජ් බන්නයක් කනවා දැන් වෙලාව 10:00 බඩගින්නක් කියලා අපි කීල්ස් එකෙන් මෑගෙනවා. මේක දෙනවා මෆින් එක. අම්මත් කනවා මෆින් එක. සිස්ටම් එක අහුලා කේකුත් තියෙනවා. මේක නම් රහ නැහැ. මම චීස් වලට ආස නැහැනේ. මට හින්දා මේක සෙට් නෑ. ආදාන අලුත් මකරෝනි හිකුත් ඇවිල්ලා. මේක මගේ එකනේ. කෑල්ලද බීලද? එන්න කන්න. මාත් වෙනානේ. ඇත්තටම මං නිදාගෙන හිටියේ මාව ඇහැරවල තමයි ඔන්න ඕක දුන්නේ. මට එදා පුදුම නිදිමතයි. වෙලාව මම හිතන්නේ 12ටත් ළඟයි. වෙලාව අර 11යි කාලේ හරි 12ට ළඟයි. මම පුදුම නිදිමතේ ඕක කෑවේ. ඊට පස්සේ කාලා එහෙමම ආයෙ මම නිදාගත්තා. එහෙනම් ගිහින් එන්නම් බයි.